හැමෝම සාදරෙන් ආදරෙන් පිළිගන්නවා මගේ දිල්ෂාන් අන්කට් YouTube channel එකට. ඉතින් මම ඉන්නේ UAE වල අබු ඩාබි සිටි එකේ. අද මගේ ඕෆ් දවසේ මම යන්න දාගත්තා අබු ඩාබි වල තියෙන WTC mall එකට. මේක මම යන්න ප්ලෑන් කරන් හිටියේ මීට ගොඩක් දවසකට කලින්. කොහොම හරි ඉතින් අනම්මනම් වැඩ වැටලා කොහොම හරි ඒක යන්න බැරි වුණා. කොහොම හරි මම හිතාගත්තා අද හරි යනවා කියලා කරලා. කොහොම හරි උදේ ඇහැරිලා 10ට විතර දැන් යන්න පටන් ගත්තා. ලෑස්ති වෙලා ඌවන ලොකුවට සැරක් නෑ මොකද වින්ටර් එකේ හින්දා. අර වලට ඈතින් පේනවා ඇති මේ බිල්ඩින් එක ඉස්සර තියෙනවා. එතන තමයි තියෙන්නේ WTC mall එක. ඒවන දැන් බලවල ඉතින් මම කොහොම හරි ඉස්සරහට යනවා. මට ෂුවර් නෑ ඉඳ මම මැප් එකක් දාගත්තා ඕකටත්. මොකද මම ඒ තැනට කලින් ගිහිල්ලා නැති හින්දා. හරියන අපි යමු. මෙතනින් අපි ඉස්සරහට පැන ගන්න ඕන එහා පැත්තට. මම සැරින් සැරේ ෆෝන් එක බල යන්නේ මොකද මට පාර ෂුවර් නැති හින්දා. වම් අතේ ෆෝන් එක තියාගෙන දකුණු අතින් මගේ GoPro එක මම අල්ලගෙන තමයි මෙහෙම යන්නේ. මෙතන බිල්ඩින් එකක් තියෙනවා. ඒක නම් මොකද්ද කියලා මට හරියටම ෂුවර් එකක් නැහැ. පැත්තෙන් ගහලා තියෙනවා එටිසලාට් කියලා කරලා. එටිසලාට් ඒ බිල්ඩින් එකක්ද මොන වගේ එකක්ද කියලා හරියටම දන්නේ නැහැ. ඒක නම් ටිකක් අමුතුයි නේද ඒක. මේ වගේ සමහරක් පාට් මම ස්පීඩ් අප් කරලා තියෙනවා. මොකද මම ඇවිදින කෑලි හින්දා ඒවා ගොඩක් තියෙන්නේ. ඒවල ඉතින් බලන්න දේවල් නැති හින්දා මම ඒ වගේ සමහරක් වෙලාවට ස්පීඩ් අප් කරලා තියෙනවා. නැත්තම් බලන් ඉන්න අයටත් බෝරින් වෙන හින්දා. කොයි බැලුවද ඉතින් බිල්ඩින්ම තමයි වෙන්නේ. වෙනසක් නැහැ. ඉතින් බලන තැන බිල්ඩින්ම තමයි. කොහොම හරි ඔහොම ඉස්සරහට යද්දී අපිට තව ඉස්සරහින් එහා පැත්තට පැන ගන්න තියෙනවා පාර. දැන් නම් ළඟ තියෙන්නේ ඔය තියෙන්නේ WTC එක. මෙතනින් පාර පැනගෙන අපිට යන්න තියෙන්නේ ලොකු දුරක් නෑ. ඔය WTC බිල්ඩින් එකත් එක්කම වගේ තමයි ඒක තියෙන්නේ. පාරත් ෂේප් එකේ පැනගෙන ඉතින් දැන් පොඩ යනවා. ෆෝන් එකත් බලනවා කොහොමද ඒක නම් නොබලා ඉන්නේ. මොකද මම එන්ට්‍රන්ස් එකක් තියෙන තැනක්වත් හරියට එහෙම මුකුත් දන්නේ නැති හින්දා කොයි පැත්තෙන් මට යන්න වෙයිද කියන එක තමයි මම සැරින් සැරේ බලන්නේ මේ මැප් එකෙන්. ඔන්න ඕකත් මට මතක විදිහට රෙස්ටුරන්ට් එකක්. මට හරියටම ෂුවර් නෑ කොහොම හරි ඒක රෙස්ටුරන්ට් එකක් වෙන්න ඕන. ඒ වගේ එකක් තමයි. දැන් නම් කොහොම හරි මෝල් එක ගාවේ ඉන්නේ. ඒ වුණාට ෂුවර් නැති හින්දා සැරින් සැරේ ෆෝන් එක බැලෙනවා. මොකද මම එන්ට්‍රන්ස් එකක් තියෙන තැනක් දන්නේ නැති හින්දා තැන් වල එන්ට්‍රන්ස් තියෙන එක තැන් වලට යන්න ඒත් ඉතින් ෂුවර් නැති හින්දා මම වටේම ඇවිදලා බලනවා. දැන් ඉතින් ඇවිද එන්ට්‍රන්ස් එක වෙනවා කොහෙද කියලා. මට ෂුවර් නැති හින්දා මම සැරින් සැරේ මැප් එකත් බලනවා. මොකද මම මැප් එකේ පෙන්නලා තිබ්බ පාරෙන් නෙමෙයි ආවේ. වෙන පාරකින් ආවේ ෂෝට් කට් එකක් වගේ පෙන්නලා තිබ්බ එක. අරක නිකන් වටයක් වගේ තිබ්බ හින්දා මැප් එකේ පෙන්නලා තිබ්බෙන් ආවේ නෑ. කොහොම හරි ෆෝන් එකයි GoPro එකයි තියාගෙන මම එළිය කැරක් ඉද්දි එතන හිටපු සිකියුරිටි කෙනෙක් ඇවිල්ලා ඇහුවා මගෙන් මොකද්ද ප්‍රශ්නේ කියලා. මං කිව්වා මට එන්ට්‍රන්ස් එක හොයාගන්න බෑ කියලා. පස්සේ එයා දැක්කා මගේ කැම් එක. ඔයා වීඩියෝ කරනවාද කියලා ඇහුවා. මං කොහොම වීඩියෝ කරනවා කියලා. පස්සේ එයා කිව්වා එහෙම වීඩියෝ කරනවා නම් ඇතුලේ ඉන්න සිකියුරිටිලාගෙන් අවසර ගන්න ඕන. මේ එහෙමයි කියලා. පස්සේ මම හාගිලා ඉවරලා එයා පෙන්න පාරෙන් ඇතුළට ආවා. කොහොම දැන් ඇතුළට ඇවිල්ලා ඉස්සරහට යනවා කොහොම හරි පර්මිෂන් උත් අරගෙන. දැන් කොහොම හරි මම ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ ඉඳලා ෆස්ට් ෆ්ලෝ එකට යනවා මෙතනින්. මේ අයිටම් එක නම් මොකක්ද කියලා කරලා මම හරියටම ෂුවර් එකක් නැහැ. අර නිකන් පොඩි ළමයි ශ්‍රී ලංකන් ලිසන බෝට්ටුව වගේ එකක්. උඩ ඉඳලා තිබ්බ එක. UAE නැෂනල් ඩේ එක හින්දාද මන්දා පට්ට ලස්සන විදිහට ඩෙකොරේට් කරලා තියෙනවා වටේම. මාරම ලස්සනයි ඒක. කොහොම හරි ඉතින් වටේ තියෙන ෂොප් අනම්මනම් දිහාත් බලාගෙන මම ඉස්සරහට යනවා. මේක ඇතුළ නම් ටිකක් සීතලයි.
සතිය දවසක් හින්දද මන්දා ලොකුවට සෙනගක් හිටියෙත් නෑ. නිදහසේ ඇවිදින්න කරන්න පුළුවන්. ඕවත් බලාගෙන කොහොම හරි මම ඉස්සරහට යද්දී මෙතනින් මේ වගේ උඩට යන්න තිබ්බා. කොහොම හරි එතනින් උඩට ගියාට පස්සේ මේ වගේ KFC අනම්මනම් ඒ වගේ නිකන් ෆාස්ට් ෆුඩ් ෂොප් වගේක් තිබ්බා. කොහොම හරි ඉස්සරහට යද්දී තිබ්බා ඉස්සරහ ලුලු එකක්. මං වැඩ කරන තැන නේපාල් කොල්ලෙක් ඉන්නවා. එයා කිව්වා කොහොම හරි ඕක ඇතුළට ගියොත් නම් ඔයාට එන්න වෙන්නේ අතරමං වෙනවා. ඒ තරම් ලොකුයි ඕක. ලුලු එක ඇතුළ මෙහෙමයි කියලා වෙරලා. කොහොම හරි ඉතින් ලුලු එකට ගිහිල්ලාම එපා වෙලා ඉඳලා ආයි ලුලු එකට ගියේ නෑ මං. ලුලු එකට ගිහිල්ලා ආයි බොරුවට පරිප්පු ගන්න ඕන නැති ඉඳලා ආයි මම හැරලා ආවා. වටේ පිටේ ටික බලාගෙන ලුලු හයිපර් මාකට් එක නම් ඉතින් ඩුබායි වල ඒ කියන්නේ මිඩල් ඊස්ට් වල ඉන්න අයට මහ ලොකු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ලොකු දෙයක් නෙමෙයි කියන්නේ හැමතැනම වගේ තියෙන හැම ටවුන් එකකම අනිවාර්යෙන් 3-4ක් අනිවාර්යයි. ඒකයි මම ඉතින් ඒක ඇතුළට ගියේ නැත්තේ. මොකද මම වැඩ කරන බිල්ඩින් එකේ පල්ලෙහාම තට්ටුවේ තියෙන ලුලු එකක්. කොහොම හරි ඉතින් ඔහොම වටේ තියෙන ටිකත් බලාගෙන ඉස්සරහට එද්දි මම දැක්කා උඩට යන තව දැනක්. එතනුත් ඉතින් මම දැන් උඩට යන්න හදන්නේ. මෙහෙම ගිහිල්ලා ඉවරලා ඉතින් එහෙම අනිත් පැත්තට එන්න වුණා. මොකද ඒ ෆ්ලෝ එකේ බලන්න ලොකුවට දෙයක් තිබ්බේ නැහැ. ඒ නිසා අනිත් පැත්තට එහෙම ඇරලා ආවා. නිකන් බොරුවට වෙලාව නාස්ති වෙන හින්දා. දැන්නමත් කොහමත් වෙලාව ගිහිල්ලා සෑහෙන්න. shopping mall එකක් කියන්නේ අනිවාර්යෙන් ගේම් ගහන්න ගේම් zone එකක් මේ වගේ අනිවාර්යයි. ඒකත් කොහොම හරි ඉතින් කැමරාවට අහු කරගෙන මම ඉස්සරහට යනවා. දැන් මට ඕන කොහොම හරි එක්සිට් වෙන්න. මට දැන් ආපු පාර තියා කොහෙන්ද මං එළියට යන්නේ කියන එක මගේ ඔළුවේ නෑ අදහසක්. කොහොම හරි වටේ කැරක් කැරකින් ඉල්ලලා ඇතුලේ ඉන්න සිකියුරිටි කෙනෙක්ගෙන් අහගෙන කොහොම හරි මම එළියට ආවා. කොහොම හරි ඉතින් එළියට ඇවිල්ලා ඉවරලා ටිකක් වෙලා ඉඳගෙන ඉඳලා ඉවරලා ආපහු මම මගේ ෆ්ලැට් එකට යන්න පටන් ගත්තා. අවුවත් ටිකක් තියෙනවා. ඉතින් අවුලක් නෑ. ලොකුවට සැරක් නෑ. පාඩුවේ යන්න පුළුවන්. මගේ වීඩියෝ එකේ සමහරක් විට අඩුපාඩු ඇති නෙමෙයි අඩුපාඩු අනිවාර්යෙන් තියෙනවා. මොකද මම පළවෙනියට මෙහෙම එකක් හදන්නේ. අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉස්සරහට දාන වීඩියෝ වල අනිවාර්යෙන් මේ අඩුපාඩු හදාගෙන මම වීඩියෝ දාන්නම්. දැන් ඉතින් ඇවිදගෙන යන්න තමයි තියෙන්නේ. ඉස්සරහට ආපු දුරමයි යන්නත් ඕනේ. දැන් ඉතින් කොහොම හරි ඇවිදගෙන පාරවල් පැනගෙන ඉස්සරහට යනවා. දැන් ඉතින් කොහොම හරි ඉක්මනට ෆ්ලැට් එකට යා ගන්න තමයි ඕන. මොකද ඇවිදලා මහන්සි. අවුවයි සේරමත් එක්ක දාඩියයි. දැන් කොහොම හරි ඉක්මනට යා ගන්න තමයි ඕන. අනිවාර්යෙන් ඉල්ලන්න තියෙන්නේ channel එක share කරලා ඉවරලා subscribe කරලා support එකක් දෙන්න. මොකද මම channel එක තාම පටන් ගත්තා විතරයි. ඉස්සෙල්ලම short 2-3ක් දාලා ඉවරලා තාම පටන් ගත්තේ. දැන් මම පුළුවන් හැම වෙලාවම long videos short videos දාන්න බලාපොරොත්තු වෙනවා. හැමෝම වීඩියෝ හොඳයි නම් subscribe කරන්න share කරන්න අනිවාර්යෙන්. මෙතනින් ඉතින් පාර පැනගෙන කොහොම හරි ඉස්සරහට යන්න තියෙන්නේ. දැන් නම් ලොකු දුරක් නෑ ෆ්ලැට් එකට. පොඩි දුරක් තියෙන්නේ. ඒ වුණාට දැන් පට්ට මහන්සි ඇවිදලා මේකම ගොඩක් කාලෙක ඉඳන් කරන්න හිතාගෙන හිටපු දෙයක්. ඒ කියන්නේ channel එකක් පටන් අරගෙන වීඩියෝ දාන්න. කොහොම හරි මම UAE වලට ඇවිල්ලත් දැන් මාස 8කට කිට්ටුයි. කොහොම හරි ඉතින් GoPro එකකුත් අරගෙන කොහොම හරි ඉතින් වැඩේ පටන් ගත්තා. මම හිතනවා ඉතින් ඔයාලගේ සබ් එක හම්බ වෙයි කියලා මට. දැන් නම් මගේ ෆ්ලැට් එක තියෙන බිල්ඩින් එකට ගොඩක් ළඟයි. ඔය පාර තමයි මගේ ෆ්ලැට් එක තියෙන බිල්ඩින් එකට යන්න තියෙන්නේ.
මේන් රෝඩ් එක අර මං ආපු පාරෙන් හැරලා ඉවරලා පොඩ්ඩ දුරක් ඇතුල් වෙන්න ඕන. ගොඩක් නෑ පොඩ්ඩයි. ඕක තමා මං ඉන්න බිල්ඩින් එක. අම්බෝ ඉතින් නිවන් දැක්කා වගේ අවුවේ ඉඳලා ඉවරලා ඇතුළට ආවට පස්සේ ඉක්මනට ලිෆ්ට් එකට ගිහිල්ලා ඉවරලා දැන් කොහම හරි ෆ්ලැට් එකට යන්න ඕන. කොහොම හරි ඉතින් මම මගේ ෆ්ලෝ එකට ආවා. මේක තමා මං ඉන්න ෆ්ලැට් එක. ඕකේ කොල්ලෝ 7 දෙනෙක් ඉන්නවා මාත් ඇතුළුව. නේපාල් ඉන්දියන් තමයි ඉන්නේ. මේ බිල්ඩින් එකේ මම ලංකාවේ අය නම් තාම දැකලා නැහැ කවුරුවත්. මං විතරයි වෙන්න ඕන. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු.